චිකන් රෝඩ් දුවචේදී ඉතින් ගොඩක් ප්‍රචලිතයි ගොඩක් කටිය කරනවා ගොඩක් වීඩියෝස් තියෙනවා මේ ගැන ඉතින් කවුරුත් ඉති ස්ට්‍රැටජියකට ප්ලේ කරන්න ඇති නිසා තමයි මේක ගොඩක් කටිය ලොස් වෙන්නේ ඉතින් හරි විදිහට කරනවා නම් ඉතින් දවසකට ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් මගේ මේ තියෙන මම ප්ලේ කරපු සෙෂන් එකක එක සෙෂන් එකකින් 5000ක් එක ලොකු ගණන් නෙමෙයි. ඒ කොටස් වලට කඩාගෙන හොයන්න. එතකොට ඔයාලා අවශ්‍ය ගාණ ගන්න පුළුවන්. එතකොට දැන් හිතන්නවා වාට් සාමාන්‍ය ඊට එක ලොට් එකට රුපියල් 20000ක්වත් තියාගන්න 20000 තියලා 20000ක් හොයාගන්න විදියට ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් ওই ප්ලෑන් එක හදන විදිය කොහොමද කියන එක මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙන්ෂන් කරලා තියෙනවා. ඒ ඊමේල් ඇඩ්‍රස් එකට එවුවොත් මට එවන්න පුළුවන්. හැබැයි අවශ්‍යම කාරණේ තමයි ඔයා මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් අනිවාර්යයෙන් රෙජිස්ටර් වෙන්න ඕන. ඔයා සතියක් කන් කරනවා වගේ මාත්‍යක් කන් කරගන්න ඕන. ඉතින් පොලේ වහලා ගහලා නැහැ. ඔයාගේ ප්‍රොමෝ කෝඩ් එක ඔයා මගේ ප්‍රොමෝ කෝඩ් එක මේක කරාම මට පොඩි ගාණක් යනවා. හොඳ සුත්ති සිංහලෙන්ම කිව්වා. නැතුව හංගල ගහනවා කියනවනේ. හරි එතකොට මේකෙදී කරන්න ඕන විදිහ කොහොමද කියන එකයි මම සවිස්තරාත්මකව ආට PDF එකක් මාගෙන් යවනවා. ඒකනම 7-5ක්වත් ගන්න නැහැ. ඔයාලා ප්‍රොමෝ කෝඩ් රෙජිස්ටර් වෙන එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඔයා රෙජිස්ටර් වෙලා මට පෙන්නන්න ඕන. ඒක මට ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න ඕන. right මේකෙදී නිකන් මම සරලව කියන්නම්. දැන් කෙනෙක් කියනවා හරි මෙයාගේ ගන්න ඕනේ නැහනේ. මටත් ගහන්න පුළුවන් මෙයාගේ ඉගෙනගෙන කියලා. ඔයාට එහෙනම් එහෙම කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ පොඩි ලොට් වලින් පටන් ගන්න. ඊට පස්සේ පොඩ ඔයාගේ තියෙන මුදලත් එක්ක සංසන්දනය කරලා හරියට කොච්චරක් ගන්නවද කියන එක තීරණය කරන්න. එතකොට මෞලික කාරණේ තමයි මේ සයිට් එකේදී ඔයාලා ඩයලොග් ෆිනෑන්ස් එක through රුපියල් 500ක් අවම විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. එතකොට නිකන් හදලා බලන්න 500 ඒවා ඔයා 10ක් ගත්තොත් ඔයා රුපියල් 5000ක් වල දවසට. මේ මම කියන්නේ මිනිමම්. එතකොට රුපියල් 5000 දවසකට ගන්න කරගන්න එක මං හිතනවා ඉතින් කෙනෙක්ට ලොකු දෙයක් මේ යන වාතාවරණයත් එක්ක 20000ක් දාලා 5000ක් දවසකට ගන්න කරගන්න ඕන. ඒක දවස් 30කින් වැඩි කරනවා නම් ඔයාට අවශ්‍ය ගන්න එනවා 150,000ක් එනවා. හැබැයි හැමදාම එහෙම නැහැ. හැමදාම නැත්තන් නැහැ කියන වගේ තමයි පොඩ තමයි ඉතින් හදාගන්න තියෙන්නේ. ඉතින් ඒකදී ඔයා පොඩ දැනගන්න ඕන කොහොමද මම මේක හදාගන්න ඕන කියන. අන්න ඒකට තමයි මම උදව් කරන්නේ. එතකොට ඔයා මහව 20000ක් දාලා මට එවනවා නම් මට කියන්න පුළුවන් රයිට් මෙන්න මේ විදිහට කරන්න කියලා. එතකොට එක ස්ට්‍රැටජි එකක් තියාගන්න ඕන. තමන් හිතුමන අපිට ගහන්න බෑ. මේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්න ඕන. හැම වෙලේම මොනවද තියාගන්න profit versus process. process එක තමයි ફોකස් කරගන්න ඕන. profit එක නෙමෙයි. profit එක පස්සේ ගියොත් එතකොට පරදිනේ පස්සේ ගියොත් ඔයා හැමදාම පරදයි. ඉතින් මමත් පැරදිලා තියෙනවා හොඳට පැරදිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් ඔයා හරියට ෆෝකස් කරගෙන ගහන්න මේක කරන්න පුළුවන්. ඉතින් මේකෙදි බලන්න මම ගහපු විදිය 15000ක් හොයපු විදිය. ඉතින් ලොට් එක වැඩි කරගෙන කරනවා නම් මේකෙන් ඇත්තටම ඊසිලි හොයන්න පුළුවන්. හරි කියන්නේ අපි මනසෙන් පොඩ්ඩක් පිරිසිදු කරගන්න ඒ වගේ කරන්න පුළුවන්. හරියාකාරව ඉතින් ගහන්න ඕන ටයිම් එක තුප්පත් කියන එක ඒ ඔක්කොම ටික මම යන සරිස්මනාත්මකව ඉතින් කෙනෙක්ට මේකෙන් ජම්මුදලක් වෙලා තමන්ගේ ආර්ථිකය පොඩ්ඩක් සාවල කරගන්න පුළුවන්. මූලිකම දේ තමයි මේක රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් නැතුව නෙමෙයි. කවුරු කියනවා නෑ මේක නෑ රිස්ක් එක තියෙනවා. රිස්ක් එක මැනේජ් කරන එක්කෙනා තමයි මේකෙන් දිනන්නේ. right මේකට ඇබ්බැහි නම් වෙන්න එපා. ඇබ්බැහි වෙලා ගන්නවා කියන්නේ ඒක හරියන්නේ නෑ. රිස්ක් එක මැනේජ් කරගෙන ගහනවා නම් හොඳ ඩිසිප්ලින් එකකට මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක ගන්න විදිය එතකොට රෙජිස්ටර් වෙන විදිය ඔක්කොම කෙනෙක් කියනවා right මට දැනටම මෙල්බෙට් එකේ තියෙනවා. ප්‍රශ්නය අලුත් දෙයක් හදලා එවන්න මුත් තියෙන කෙනෙක්ගේ account එකකින් මම මේව කරනකොට මම මේක ෂෙයා කරන්න මොකද මට ගානක් හම්බ වෙන්න බෑ මටත් මේව කරන්න ඕන. සුදු සිංහලෙන්ම කියන්න. මම ආදරයකට කරන්නේ නෑනේ. ඉතින් කැමති කෙනෙක්ට එවන්න පුළුවන්. කැමති කෙනෙක්ට මේක බලලා අවශ්‍යද ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක බලන්න. මෙතන ඉහළ බලන්න හිතෙන්නේ නැත්තම් ස්කිප් කරලා දාන්න කිසි ගැටලුවක් නැහැ. 6,000න් පටන් ගන්න. 1000 වලින් පෙට් කරන්න. ඉතින් මේකේ දෙයක් කියන්න ඕන. මේක යන එකේදී ලස්සන නැතුවනේ දැන් මම ලස්සන. එතකොට මගේ ටාගට් එක වෙන්නේ ටාගට් එක තියාගෙන යන්න ඕන. ඉතින් මේකේ පෙට් සයිස් එක වැඩි නිසා තමයි මගේ ලොට් එක වැඩි නිසා තමයි මම 1000 වලින් පෙට් කරන්නේ. 1099 ඔය දෙක අතර තුන පෙට් කරනවා. එතකොට සාමාන්‍ය 70 පණක් එක මගේ ටාගට් එක සාමාන්‍යයෙන් 13 වගේ තමයි වර්ක් කරන්න ඕන. ඕකේ අපි තියන්නේ අර අඩුපාඩු කරලා එක තැනක් යනවා අපි වැඩ ගන්නට දාන්න ඕන දැන්. ඒක 1000කට වගේ යන්න ඕන දැන්. එතකොට අන්න ඒක ફોකස් කරගෙන තමයි අපි ගහන්නේ. මොකද ලස්සන ප්‍රොනතාවක් තියෙනවනේ. දැන් ওই 1000 වලින් try කරන්නේ ඒක. එතකොට ඒකෙදී ඒක කරාම
ඒකෙදි අපිට අර ලස්සන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් අපිට යෙන් කරගන්න පුළුවන්. ඉතින් අර කැරට් කෙනෙක්වත් අපි ස්මාර්ට්ලි හිතන්න ඕන. එහෙනම් කරන්න ඕනේ එතකොට අපිට ඉන්කම් එක සිප්‍රේට් කරගන්න පුළුවන්. නැතුව අපේ යන වාල කරා කියලා එක වෙන්නේ නැහැ. අපි බලන්න ඕන කොහෙද ඒ ක්‍රෙඩිට් එක තියෙන්නේ කියලා. දැන් අනුන මේ ගහලා පරදිනවනේ. පරදිලා එතකොට එක දෙනවා 1000 වලින් ගහන්න ඕන තැන. අන්නේ 1000 වලින් එතකොට ලෝන් ශ්‍රීකයක් වගේ නම ඒ ශ්‍රීකය කරගත්තා ඊට පස්සේ කෙලින්ම වික්ටර් එකට දාගන්න ඕන. මේක 79000 now 76 වලට 3000ක් කරගෙන තව එකක් කරනවා කන්තා කියන එකට සම්බන්ධව ඒ බන්තහය ඉතිරිගත්ත ගමන් ඊට පස්සම අවුට් වෙනවා. ඒකෙදි අර මුල හිතන්න කොහොමද කරන්න කියලා දෙයකට උණු කරලා පඩකට මම දැක්කේ ඉතින් එතනින් ඔයා මේකෙදි ඊමේල් ඇඩ්‍රස් එකට මට ඊමේල් එකක් දාන්න ඊගමතරව මගේ ප්‍රොමෝ කෝඩ් එක අරගෙන රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වෙලා තමයි ඒකට සර්ච් කරන්න මෙල්බෙට් කියලා මෙල්බෙට් කියලා සර්ච් කරාම මේ වගේ එනවා එතකොට කියලා මෙන්න මෙතන රෙජිස්ට්‍රේෂන් කියන එකට යන්න රෙජිස්ට්‍රේෂන් එක one time press කරාම රෙජිස්ට්‍රේෂන් page එකට යනවා මේ page එකට ගිහිල්ලා ඔයාගේ phone number එක දීලා confirm code එක අරගෙන අනිවාර්යයෙන්ම මේ ප්‍රොමෝ කෝඩ් එකට මගේ ප්‍රොමෝ කෝඩ් එක enter කරන්න ml_1958037 මේක එන්ටර් කරන්න මේක එන්ටර් කරලා ඔයාලා රෙජිස්ටර් වුණා කියන ස්ක්‍රීන්ෂොට් එක මට ඊමේල් කරන්න දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට මම ඔයගොල්ලන්ට ඩේලි කොහොමද වේට් හොයන්න ඕන, ඩේලි කොච්චරක් රන් කරන්න ඕනද, ඒ තියෙන එක ඕකනට ස්ට්‍රක්චර් එක මම එවනවා. එතකොට අඩුවෙන් රිස්ක් එකක් අරගෙන වැඩියෙන් රන් කරගන්න පුළුවන්.